right එතකොට අපි දන්නවා දැන් දෙවනි වාර විභාගය ආසන්න වීගෙන එනවා. ඒ නිසා දෙවනි වාර විභාගයට ඉහළ ලකුණු ගන්න අපිට රචනාව ඉතාම වැදගත් වෙනවානේ. ඒතර අපි රචනාවක් ගත්තාම එතකොට සමහර ගුරුවරු ඉන්නවා ඒ මාතෘකාව දීලා රචනාව දීලා පාඩම් කරගන්න කියලා කියනවා. නමුත් ඒක අර විභාගයකටම ඉලක්ක වෙච්ච තැනකට හොඳ වුණාට භාෂාව ඇතුළේ නිර්මාණශීලී කෙනෙක් වෙන්න එක ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මම කැමතියි සහ හරි ක්‍රමය තමයි අපිට යම් මාතෘකාවක් දුන්නාම අදහස් කරුණු අපේ හිතට ඇවිල්ලා ඒව ලස්සනට වාක්‍ය වලට ගලපන්න පුරුදු වෙන එක. ඒක නිසා අපි එහෙම එකක් පුරුදු වෙමු සිංහලෙන් අදහස් අරගෙන කොහොමද ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්නේ. නිසා අද අපි ගමු මේ දවස්වල වැඩිපුර කතා කරන මාතෘකාවක් තියෙනවා ඔය එල් නිනෝ සංසිද්ධිය. ඒ වගේම පාරිසරික විපර්යාසයන් හරහා සිදුවන අනාගතයේ සිදුවන ලෝක විනාශය. right ඒ නිසා අපි කතා කරමු අද natural disasters in the world. මොකක්ද අද මාතෘකාව? natural disasters in the world. ලෝකේ පුරා කියන ඒවා ගැන අපි කතා කරන්නේ. natural disasters in the world. ලෝකේ පුරා අපිට දකින්න පුළුවන් ස්වභාවික ව්‍යසන ගැන අපි අද කතා කරමු. හරි? natural disasters in the world. ලෝකේ පුරා දකින්න පුළුවන් ස්වභාවික ව්‍යසන. එතකොට අපි ඉස්සර වෙලා මේකට හොඳ රූපයක් හිතේ දාගන්න ඕන. right? මොනවාද අපි දන්නවා ස්වභාවයෙන් මිනිසාගේ මැදිහත් වීමකින් තොරව ස්වභාවයෙන්ම සිදුවෙන දේවල් ස්වභාවික ව්‍යසන. නමුත් අද වෙනකොට අපි දන්නවා මිනිස් ක්‍රියාකාරකම් නිසා මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා යම් යම් පරිසර වෙනස් වීම සිද්ධ වෙලා සබහාදාම කැළඹිලා විනාශයක් සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. එහෙනම් අපි මුලින්ම හඳුන්වලා දෙමු මොනවද ස්වභාවික ව්‍යසන කියලා කියන්නේ. එතකොට අපි ලියනවා මේව මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවන විනාශයන් නැත්නම් ස්වභාවික විනාශයන් හඳුන්වනවා ස්වභාවික විනාශයන් ලෙස. අනෙක වාක්‍ය. මේවායින් කිහිපයක් නම් සුනාමි, භූමිකම්පා, නායයෑම්, සුලිකුණාටු, ගං වතුර සමහර විට ගං වතුර මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙන්න පුළුවන්. ගං වතුර, නියඟ, අකුණු ගැසීම්, ගිනි කඳු සක්‍රිය වීම, ගිනි කඳු පුපුරා යෑම, හොයෑම් වැනි දේ. ඔන්න දැන් අපි ඔබ ඉංග්‍රීසියෙන් හරව ගන්නවා හඳුන්වා දෙන්න. ඒතර ඉංග්‍රීසියේ වාක්‍ය රටාව මොකක්ද? කර්තෘ සබ්ජෙක්ට් ක්‍රියාව ඉතුරු ටික. එහෙම තියනවාද කියලා බලන්න නැත්තම් පැසිව් රටාවට. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවන විනාශයන් හඳුන්වනවා ස්වභාවික විනාශයන් ලෙස. එහෙනම් ඔන්න අපිට හම්බුණා ක්‍රියාපදය හඳුන්වනවා. කවුද හඳුන්වන්නේ? අපි. එහෙනම් අපි ගැන මේකේ සඳහනක් නැහැ. අන්න කර්තෘකාරක නෙවෙයි කර්මකාරක. පැසිව් වොයිස්. මොනවද හඳුන්වන්නේ? විනාශයන්. right? මොනවද හඳුන්වන්නේ? විනාශයන්. මෙන්න මෙයා තමයි මුල ඉන්න ඕනේ. විනාශයන් මොනවද? විනාශයන් ගැන විස්තර කරන වචන ටික මොනවද? මිනිසාගේ මැදිහත් වීමකින් තොර. ඒ නිසා ඉංග්‍රීසි වාක්‍ය හදද්දී පුතා සිංහල අදහස විදියට හදන්න බෑ. මුලින්ම ක්‍රියාව හොයාගෙන
ක්‍රියාවත් එක්ක තියෙන සම්බන්ධ ප්‍රධාන කෙනා හොයාගන්න. සිදුවෙන්නේ මොනවද විනාශයන්? විනාශයන් මොන වගේ විනාශයන්ද? මිනිසාගේ මිදිහත් වීමකින් තොරව සිදුවන විනාශ. අන්න එහෙම ගලප ගන්නවා. හඳුන්වනවා මොනවා ලෙසද? ලෙස ස්වභාවික විනාශය. මේක ඉංග්‍රීසි ක්‍රමයට හැදෙන්නේ. එහෙනම් කොහොමද අපි ඉංග්‍රීසි ක්‍රමයට හදන්නේ? විනාශයන් දැන් දන්නවා වචනේ මොනවද? disasters. disasters විනාශයන්. එතකොට අන්න අලුත් වචන ඕන දැන්. තව තියෙනවා විනාශයන් කියන්නේ ඉංග්‍රීසි වචන. victims කියනවා. hazards කියනවා. ඒක වචන තියෙනවා. නමුත් ඒ විනාශයන් සිද්ධ වෙන්නේ එක එක විදියට. දැන් උදාහරණයක් විතර ආහාර හිඟයක් එහෙම නැත්නම් ලෙඩ රෝග පැතිරිලා වෙන විනාශයක් අපි කියන්නේ hazard එකක්. එහෙනම් එතකොට ඒ තැනට ගැලපෙන්න අපි මේ වචන හරියට පාවිච්චි වෙනවා. දැන් මෙතනම පොදුවේ ඔක්කොටම නිසා disasters. එහෙනම් disasters මොනවාද? තොරව. මොනවාද? විනාශයන් තොරව. තොරව කියන්නේ නැතුව. නැතුව කියන්නේ without. අනේම ඉංග්‍රීසියෙන් විනාශයන් තොරව. මොන වගේ තොරවද? මැදිහත් වීමකින් තොරව. මැදිහත් වීම කියන්නේ interfere. without interfere. මැදිහත් වීමකින් තොරව. කාගේද? මිනිසාගේ. of human. මෙතකොට මිනිසාගේ මැදිහත් වීමකින් තොරව කියන කොටසම විස්තර කළේ ව්‍යසනයන් කියන වචනය. ව්‍යසනයන් මොන ව්‍යසනයන්ද? කවුද මේ ව්‍යසනයන්? මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවන ව්‍යසනය. disasters without interference of human. එහෙම නැත්නම් මෙතන හදන්න පුළුවන් without human interfere. එහෙම හදන්නත් පුළුවන්. එහෙනම් එහෙම අපි හදමු. මොකක්ද එන්නේ එතකොට? මිනිසාගේ මැදිහත් වීමකින් තොරව කියන්නේ without human interfere. human interfere. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවන ව්‍යසනයන් අන්න පැසිව් වොයිස් එකේ ක්‍රියාපදේ මොකක්ද? හඳුන්වනවා කියන්නේ ව්‍යසනයන් ගොඩක් නිසා හඳුන්වනවා කියන්න ගන්නේ cold. cold හඳුන්වනවා ලෙස මොනව ලෙසද? as ස්වභාවික ව්‍යසන, as natural disasters. ඔන්න ඔහොම තමයි පුතේ මොනවද ඉංග්‍රීසි වාක්‍යයක් ගොඩනගා ගන්න. සිංහල ක්‍රමයට බෑ. ඉංග්‍රීසි ක්‍රමයට තමයි මේක අදහස ගලපන්න ඕන. හරිනේ? අන්න එතකොට මම පළවෙනි වාක්‍යය හැදුවා. එහෙනම් මේ කොටස ලියා ගන්න ඉක්මනට මම කන්න කලින් ඉතුරු කොටස කොට කරන්න. එතකොට ඔන්න අපි දැන් දෙවනි වාක්‍යයට එනවා. මේවායින් කිහිපයක් නම්. මේවායින් කිහිපයක් නම්. right? මේවායින් කිහිපයක් නම්. අපි ටික තියාගමු. මේවායින් කිහිපයක් නම්. අන්න එතකොට එතන ක්‍රියාපදයේ නම්. එතකොට ඔයගොල්ලෝ හරි. නම් කියන්නේ ක්‍රියාපද. ඔව්. මේවායින් කිහිපයක් වෙනවා. මේවායින් කිහිපයක් වෙනවා. ඊට පස්සේ ක්‍රියාපදේ හැංගිලා තියෙන වෙනවා. එහෙනම් මේවායින් කිහිපයක් කියන්නේ some. මේවායින් කියන්නේ of them. කිහිපයක් ගොඩක් නිසා වෙනවා කියන ගන්නේ be verb එකේ are. some of them are. මේවායින් කිහිපයක් වෙනවා. මොනවද? tsunami. some of them are tsunami. ඊළඟට භූමිකම්පා.
earthquake ඊළඟට නායයන් earth slips ඊළඟට සුලිකුණාටු tornadoes එහෙම නැත්නම් hurricanes ගම් වතුර flood නියගයන් droughts ඊළඟට අකුණු ගැසීම් lightning සහ ගිනි කඳු පුපුරා යෑම කියන්නේ අවසානයේ සාමාන්‍ය ඉංග්‍රීසියේදී අවසාන එකක් සම්බන්ධ කරද්දී and කියන එකෙන් සම්බන්ධ කරනවා. and මොනවද? ගිනි කඳු පුපුරා යෑම volcanic eruption අන්න එතකොට ලස්සනට වාක්‍ය ලියලා ලකුණු ටික කෙලින්ම ලැබිලා. right? එහෙනම් මේ රචනාවට ලකුණු 15 O level විභාගේ 15ක් ගන්න. ඔයා ලස්සනට මේ විදිහට ගලපන්න ඕනේ. එතකොට ඔයාට මොන මාතෘකාව ආවත් කටපාඩම් නැහැ. ඔයාට පුළුවන් ලස්සනට වාක්‍ය ලියලා ලකුණු ගන්න. පැහැදිලිනේ? right. එහෙනම් මේ ටිකත් ලියා ගමු.